ලංකාවේ මිනිස්සු ධනවත් වෙන්න හරි බයයි. එයාලා හිතාගෙන ඉන්නවා මේ ලක්ෂ ගණන් කෝටි ගණන් හොයන එක හොඳ නෑ කියලා ඉවරලා. ඒක අකුසලයක් කියලා. ඒක පාපයක් කියලා. ඒක කරදර ගොඩක ආරම්භයක් කියලා හිතාගෙන ඉන්නවා. එයාලා මේ අර මැදුම් පිළිවෙත එහෙමත් අල්ලගෙන තියෙන වැරදි කෝණයෙන් බුද්ධ ආගමත් වැරදි කෝණයෙන් අල්ලගෙන එයාලගේ දියුණුව අහුරගෙන තියෙනවා. ඔයාට සල්ලි ලක්ෂ ගණන් කෝටි ගණන් හොයන අවස්ථාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම හොයන්න. හිතන්නකෝ ඔයා ව්‍යාපාරයක් පටන් ගත්ත කියලා ඉවර වෙලා. ඕක හදිස්සියට සාර්ථක වෙනවා හිතාගත්ත නැති විදියට. හිතාගන්න බැරි විදියට. ඒතර ඔයාට ඕකේ ලක්ෂ ගණන් කෝටි ගණන් ආදායම වෙන්න පටන් ගන්නවා. ඔයා කවදාවත් ඒ සල්ලි වලට එපා කියන්නේ නැහැ. ඔයාව බාර ගන්නවනේ. ඒක ඔයාගේ මහන්සිය ප්‍රතිඵලය. ඒ වගේ තමයි. ඒ නිසා ලක්ෂ ගණන් කෝටි ගණන් හොයන්න කිසිම වෙලාවක බය වෙන්නවත් ලැජ්ජ වෙන්නවත් පස්ස ගහන්නවත් එපා. මොකද ඔයාට ඒ දේ ලැබෙන්න තියෙනවා ඒක ඔයාගේ උරුමය. ඒ උරුමය ඔයාට ලබා ගන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒකට පයින් ගහන්න කිසිම කෙනෙක්ට බෑ. ඒකට අකුල් හෙලන්න කිසිම කෙනෙක්ටත් බෑ. මේ ලෝකෙ කිසිම කෙනෙක් අටපහ ජොබ් එකක් කරලා සාර්ථක වෙලා නැහැ. මේ ලෝකෙ කිසිම කෙනෙක් අටපහ ජොබ් එකක් කරලා ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙලා නැහැ. ඔයාට ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න ඕන නම් සල්ලි ධනය උත්පාදනය කරගන්න ඕන නම් ඔයාට සිද්ධ වෙනවා ඔයාට පහ ජොබ් එකකින් එහාට හිටන්න. මම මේ කියන්නේ ජොබ් එක අතහැරලා ගන්න දාගන්න කියන එක නෙමෙයි. ජොබ් එක තියාගන්න. ඒක තියාගන්න ගමන් විකල්ප ආදායම් මාර්ග සඳහා යොමු වෙන්න. ව්‍යාපාරයක්, ඔන්ලයින් බිස්නස් එකක්, එහෙමත් නැතිනම් ආයෝජනය කරන්න පුළුවන්. ඔයා දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත සල්ලි ටික හොඳ තැන්වල ආයෝජනය කරන්න. ඉන්වෙස්ට් කරන්න, රීඉන්වෙස්ට් කරන්න. ආයෝජනය කළා විතරක් මදි. නැවත නැවත ආයෝජනය කරන්න. සල්ලි වලින් සල්ලි උපද්ද ගන්න ක්‍රමේ හොයා ගන්න. ඔයාට සල්ලි තිබුණොත් ඔයාට කේක් කන්න පුළුවන්. ඔයාට තව තවත් සල්ලි තිබුණොත් ඔයාට පවුලටත් ඔයාගේ අම්මා තාත්තලාට කේක් කරන් දෙන්න පුළුවන්. ඔයාට තවත් සල්ලි තිබුණොත්, තවත් ධනෙ තිබුණොත් ඔයාට පුළුවන් කේක් කඩයක් හදාගන්න. එහෙම වුණොත් ඔයාට පුළුවන් නැති බැරි මිනිස්සුන්ට, දුගී මගී යාචකාදීන්ට, සංඝ රත්නයට පවා කේක් කන්න දෙන්න. දානමාන ආදිය කරන්න. පින්කම් කරන්න පුළුවන්. තමන් ගාව රොටි දෙකක්වත් නැත්නම් තව කෙනෙක්ට කොහොමද ඔයා රොටියක් දෙන්නේ? ඒ නිසා තමන් ගාව ඉස්සලා රොටියක් තියෙන්න ඕන. ඒ නිසා බය නැතුව හොඳට හම්බ කරන්න. හරි විදියට හරි මාර්ග වලින් හම්බ කරන්න. විකල්ප ආදායම් මාර්ග වලට යොමු වෙන්න බය වෙන්න එපා. අවදානමක් ගන්න බය වෙන්න එපා. අවදානමක් ගන්නේ නැති මිනිහා මේ ලෝකේ කිසිම දෙයක් දිනාගන්නේ නැහැ. ඒ වගේමයි අටපහ ජොබ් එකක් කරලවත් රාජ්‍ය සේවයේ හෝ පෞද්ගලික අංශයේ හෝ වේවා ජොබ් එකක් කරලා මේ ලෝකේ සාර්ථක වෙච්ච මිනිස්සු නැහැ. එයාලා ගොඩක් ලෝන් වලට හිර වෙලා, ලීසින් වාරික වලට හිර වෙලා ජීවිතේ සඳහන් ගෙවා දමනවා. අවසාන කාලෙදී එයාලගේ තියෙන පසුතැවිල්ලෙන් මිදෙන්න උවමනාවට පන්සල් ගානේ ගිහිල්ලා භාවනා කරනවා. ඔබටත් එහෙම වෙන්න නම් අවශ්‍ය. මේ කතාව ඔබට නෙමෙයි. අපි මේ කතා කරන්නේ ධනවත් වෙන්න අවශ්‍ය අයට. සල්ලි හම්බ කරන්න, කෝටිපතියෝ වෙන්න අවශ්‍ය අයට. රිස්ක් එක ගන්න බය වෙන්න එපා. රිස්ක් එකක් ගන්න කෙනා තමයි ජීවිතේ දිනන්නේ. ඔබට හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. දෙපැත්තක් තියෙනවා. ස්ටඩි කරලා, ඇනලයිස් කරලා තමයි ඔයාට මේ වැඩේ කරන්න වෙන්නේ. ඔයා දුප්පත් වෙලා ඉපදුනාට ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ පවුල, ඔයාගේ අම්මා තාත්තා දුප්පත් වීම ගැටලුවක් නෙමෙයි. ඔයාගේ කුලයේ පල්ලෙහා තියෙන්නේ ඔයාට බාල කුලයේ ඉපදුන කෙනෙක්. එහෙම නැත්නම් ඔයාගේ ආගම වෙනස්. එහෙම නැත්නම් ඔයාගේ ජාතිය වෙනස්. දෙමළ, මුස්ලිම්, කතෝලික. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා දුප්පත් වෙලා ඉපදිලා ඒ විදියටම ඉඳලා ජීවිතයේ අවසාන භාගය ගත කරලා තියෙනවා. එහෙමනම් වෙන්නේ ඔයා අසමත්. සල්ලි හම්බ කරනවා කියලා කියන්නේ ධනවත් වෙනවා කියලා කියන්නේ මේ ලොකු ගයක් හදන එකවත් ලොකු කාර් එකක් ගන්න එකවත් නෙමෙයි. ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම්, මූල්‍යමය නිදහසක් කරගන්න එක. මූල්‍යමය නිදහසක් කරගන්න නම් ඔයාට සෑහෙන මහන්සි වෙන්න වෙනවා. රස්සාවක් නොකර ඔයාගේ නිදහස භුක්ති විඳින මට්ටමට එන්න. ඔයා ආස දෙයක් කන්න, කැමති තැනක යන්න, ඕන බඩුවක් මිලදී ගන්න, ප්‍රයිස් ටැග් එක දිහා බලන්නේ නැතුව, ඒ ගැන වද වෙන්නේ නැතුව අන්නේ මට්ටමට එන්න. ඒක තමයි ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියලා කියන්නේ. මූල්‍යමය නිදහස කියලා කියන්නේ. තමන්ගේ හාන්සි පුටුවේ ගෙදර තියෙන හාන්සියක් දාලා පත්තරයක් හරි පොතක් කියවන ගමන් තමන්ගේ account එකට
සල්ලි වැටෙන ක්‍රමයක් හොයාගන්න පුළුවන් නම් අන්න එදාට ඔබ දිනු. සුබ දවසක්. ජය වේවා.